අයිබෝන් කියලා පිළිගන්නවා මගේ සරල විසඳුම YouTube channel එකට සියලුම දෙනාම මට සෑහෙන කාලයක් තිබිච්ච ප්‍රශ්නයකට විසඳුමක් විදිහට තමයි මම අද මේ කරන වීඩියෝ එක ඔයාලට කරන්නේ. සමහර විට ඔයාලටත් මේ ප්‍රශ්නේම තියෙන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ තමයි මම දැනට පාවිච්චි කරන ස්කූටරේට යන තෙල් වියදම. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට සෑහෙන කාලයක් තිස්සේ ඉලෙක්ට්‍රික් ස්කූටර් පිළිබඳව සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් අවුරුද්දක් විතර තිස්සේම විස්තර හෙව්වා. ඒ විස්තර හෙව්වට පස්සේ මට ඇතිවෙච්ච ගැටලු කිහිපයක් තිබුණා. ඒවා අපි පස්සේ කතා කරමු. ඒකට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ බයිසිකලේ මම ගත්තේ. හොඳයි. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ අලුත්ම බයිසිකලේ රිවිව් එකකට. මම ඔයාලට පෙන්නන්නම් මම මේ බයිසිකලේ ගත්තාම මට හම්බුනේ මොනවද කියලා. මෙන්න පුංචි පහේ පෙට්ටියක් තියෙනවා. ඊට පස්සේ යතු කැවිත් තියෙනවා. අපි බලමු කැබියත් පොඩ්ඩක්. ඒක ඇතුළෙත් ගොඩක් දේවල් තියෙනවා. මට හම්බුණා මේකට මෙන්න මේ වගේ පෙට්ටියක්. ඊට අමතරව සේවා හා නඩත්තු අත්පොතක්, යූසර් මැනුවල් එකක්, ඊට පස්සේ රෙජිස්ටර් කරනකම් චැසි අංක එහෙම ගහන්න යන්න පුළුවන් කාඩ් එකක්. තව හම්බුණා මෙන්න මේ වගේ ලස්සන බෑග් එකක්. ඊට අමතරව තියෙනවා පොඩි ගැජට් වගේකුයි, ගැජට් එකකුයි ඇන දෙකකුයි. මේක මං හිතන්නේ ඉස්සරහ නම්බර් ප්ලේට් එක හයි කරන්න වෙන්නේ නැති. හරි. එතකොට මට අමතකුණා මං හිතන්නේ කියන්න මේ බයික් එක මොකද්ද කියලා. මේක ලිමා ELA 7. එහෙම නැත්නම් පමණක් ඒවයි තියෙනවා ELO 7 කියලා. හරි. අපි බයිසිකලේ පිළිබඳව දැනගන්න කලින් මේ හම්බෙච්ච දේවල් මොනවද බලමු. මේ පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා මුලින්ම බලමු. හෙල්මට් එක. ෂා. නියමයි. සුපර් හෙල්මට් එක. මේක ගහලා තියෙන ලිමා කියලා ලාංඡනේ. ඊට පස්සේ මේ බයික් එක කරන්නේ සිංගර් එකේ. ඒක ගහලා තියෙනවා. SL සාතිකයේ තියෙන හොඳ බයික් එක. මේ හොඳ හෙල්මට් එකක්. නියමයි. ඊළඟට අපි බලමු කැබී තිබිච්ච දේවල්. අපි කලිනුත් බැලුවා. යූසර් මැනුවල් එක තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙන ඔක්කොම ටික. මේකේ තියෙනවා කොටස් හඳුන්වලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගත්තාම හම්බෙන යූසර් මැනුවල් එකක් වගේම යූසර් මැනුවල් එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ සේවා හා නඩත්තු අත්පොත බලමු. මේකේ තියෙනවා කස්ටමර් ඉන්ෆෝමේෂන්. මම මේවා තාම ෆිල් කරලා නැහැ. ඊට පස්සේ වැදගත් තොරතුරු වගේක් තියෙනවා මේක පදින්න ඕන විදිය, charge කරන්න ඕන විදිය සම්බන්ධව. ඊට අමතරව බලංගු සහතිකෙත් මේකෙමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රී සර්විස් තියෙනවා මං හිතන්නේ මේක 500ෙන් තියෙන්නේ. මේක 1500ෙන් තියෙන්නේ. හරි. ඒක එච්චරයි තියෙන්නේ. බලමු මේ පෙට්ටිය මොකක්ද තියෙන්නේ කියලා. මං හිතන්නේ charger වෙන්න ඕන. ඔව්. මේකේ තියෙන charger. හොඳ charger එකක් ඇවිත් තියෙනවා. cooling fan එකක් එහෙම තියෙනවා. මේක ඇවිල්ලා 5 ampere charger එකක් watt 72 DC. 13 ampere plug base එකට කෙලිම plug කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම ගෙදරකින් charger එකට ගහගන්න පුළුවන්. දුර ගමනක් ගියත් මේ අඳුරන ගෙදරක යනවා නම් ඒ ගෙදර ගිහිල්ලා charger එක ගහගන්න පුළුවන් කියලා මං හිතනවා.
අමතකුණා මම ගන්නදී මේ චාර්ජරේ මල්ටි වලට ගහන්න එපා කියලා කිව්වා. කෙලින්ම ප්ලග් කරන්න කියලා කිව්වා. ප්ලග් බේස් එකකට. ඉතින් බලමු මෙන්න මේ පුංචි කවරේ මොකද්ද තියෙන්නේ කියලා. මට පේන්නේ බයිසිකලේ වහන්න මොකක් හරි ගැජට් එකක්ද? නෑ, ඇත්තටම මේක රේන් කෝට් එකක්. හරි, ඒ ටික තමයි එතකොට බයිසිකලේට හම්බෙලා තියෙන්නේ. හරි.